突然のキスや熱い眼差しで恋のプログラムを狂わせないでね Hello everyone. මේක තමයි මම අප්‍රේල් මාසෙන් ඔයාලට ගේන 3 වෙනි vlog එක. අද අප්‍රේල් 13 වෙනිදා. මම නම් ගොඩක් ආස මන්ත් එකක් තමයි අප්‍රේල් කියන්නේ. ගොඩක් ගස්වල මල් පිපෙනවා, පළතුරු ಜಾති හදනවා. ඒ නිසා වෙන මාස වලට වඩා නම් මේ මාසෙදි කුරුල්ලන්ගේ සද්දෙත් වැඩි. මම මගේ WhatsApp channel එකෙන් ඔයාලගෙන් ඇහුවා මතකද ඔයාලගේ ගෙවල් වල ගෙඩි හදලා තියෙන පළතුරු ගස් මොනවද කියලා. ගොඩක් අය ඒකට reply කරලා තිබුණා. මම දැන් මේ අප්‍රේල් මාසෙට ෆේරි මේල් එකෙන් යන ලියුම් වගේක් පැක් කරන ගමන් තමයි ඉන්නේ. අපි නම් ගෙදර අවුරුද්දට කොකිසුයි අලුවයි තමයි හැදුවේ. අනිත් ඒවා නම් කඩෙන් තමයි ගෙනාවේ. මේක නම් හරිම අමුතු වැස්සක්. එක පාරටම තමයි වහින්න පටන් ගත්තේ. හැබැයි ඈතට නම් හරි ලස්සනට පායලා තියෙනවා. දැන් අපි මේ අලුව හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් අවුරුද්දට හදපු කැවිලි වර්ග මොනවද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්නකෝ බලන්න. අද අප්‍රේල් 14 වෙනිදා. දැන් ඔයාලට පෙන්නන්නම් මම මිනිස්සු එකෙන් ගත්ත ලස්සන බෑග් එකක්. මේක මම අරගෙන නම් ටිකක් කල් වෙනවා. මම මේක ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒ වුණාට කැන්ඩි මිනිස්සු එකක් නෑනේ දැන්. ඒ නිසා ගන්න බැරි වුණා. පස්සේ මට මේක අහම්බෙන් කුරුණෑගල මිනිස්සු එකේ තිබිලා හම්බුණා. මම නම් මේකට ගොඩාක් ආසයි. බලන්නකෝ ඒක හරිම කියුට් නේද? මේක බෑග් එකක්. හැබැයි මේකේ ගොඩක් දේවල් නම් දාන්න බෑ. මේක රුපියල් 6250ක් තමයි උනේ. බලන්න මගේ ෆෙබ්‍රුවරි ෆේරි මේල් එකෙන් මනි චැලෙන්ජ් ෂීට් එක ගත්ත අය.
මම හිතනවා ඔයාලා මේ වෙද්දි මේ වගේ ඉතුරු කරන්න පටන්ගෙන ඇති කියලා. ෆෙබ්‍රුවරි ෆේරිමේල් එක ගන්න බැරි වුණ අයට මම මගේ මනිචනින් ෂීට් එක මගේ WhatsApp channel එකෙන් දාලා තියන්නම්. WhatsApp channel එකේ link එක පල්ලෙහා description එකේ තියෙනවා කැමති අය join වෙන්න.